දැන් මේ දැනට මේක තෝරන්නේ මේ මලමිනියටයි මේ වත කියන්නේ. අනිත්‍යවත සංඛාරා කියනකොට මේ ඒ විදිහ වචනයක් කියනවා. සංඛාර වෘතය කියන එකයි මේක වචනේ. නමුත් මේ සංඛාර වත කියලට මේ ශාරීරික අනිත්‍යයි කියලා තමයි මේකට ගන්නෙ. මේක තෝරන හැටි දැනට තෝරලා තියෙන ඔය වගේ ක්‍රමයකට. මෙතන තියෙන්නේ මොකද යම් කිසි මේ ගාථාව කියන්න පුරුදු වෙලා තියෙන සිහි කරන්න පුරුදු වෙලා තියෙනවා කෙනෙක් මිය ගිය වෙලාවක ඒ වගේ ස්ථානයකට ගිහිලා කාටවත් දැනගන්න දහම් සිහි කිරීමේ ගාථාවක් වශයෙන් අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං රූප සමෝසුකෝ කියලා නිවන් සුවය ලෝකේ තියෙන දුකත් ගැන සිහි කරලා ආර්ය මාර්ගයේ මොහොතකින් වැඩෙන කර්මස්ථානය. ඒ තරම් උතුම් දෙයක් රහතන් වහන්සේලාගේ අදහසක් මේ තියෙන්නේ. මේ සංඛාර වෘතේ කියන වචනයක් තියෙනවා. මේ හිතන කියන කරන වැඩ පිළිලක් තියෙනවා මේ මිනිස්සෙක් වශයෙන්. සත්වයක් වශයෙන්. මෙන්න මේ කරන වැඩ පිළිල කරගෙන එනවා. දැන් මෙහෙම කරගෙන එනකොට අපි එකක් දකින්නවා. දැන් අනේ මේ මිනිස්සයා මලමිනියා. අද මැග්ලා මේ පෙට්ටියේ මලමිනිය තියෙනවා. වයස කීයක් ඇද්ද? ඉතින් අවුරුදු 40ක් ඇති, 50ක් ඇති, 60ක් ඇති, 75ක් ඇති, 80ක් 90ක් ඇති. කොච්චර අපි දකින්නවා සාමාන්‍ය ඔහුගේ වයස. මෙච්චර කාලයක් දැන් මීට ඉස්සෙල්ලා කොහොමද ගත කරලා තිබුණේ? ඉතින් බලාපොරොත්තු දැන් අවුරුදු අපි ඔතන සිහි කරන්න පුරුදු වෙනවා ඉස්සෙල්ලා. ගාතාව කියන්නේ ඉස්සෙල්ලා. අපි බලනවා දැන් ඉතින් අවුරුදු 60යි. 60 අවුරුද්දේ ඉස්සෙල්ලා අද මේ වයසට ගිහලා මැරිලා මල කඳක් වෙලා තියෙන මෙයාගේ 60 අවුරුද්දේ ඉස්සෙල්ලා තත්ත්වය කොහොමද? අනේ අවුරුදු 60 ඉස්සෙල්ලා බලන්න කවුරු හරි අම්මාණ්ඩි කෙනෙකුට දරුවෙක් වශයෙන් ඔය හැක් ගාගෙන ඉපායකෙක් නෙමෙයි. එදා කොහොමද ඇති? මේ තාම පොඩි එකෙක්. ඉතින් එදා ඉපදිච්ච දාපටන් එයා කාලයක් ගෙවුවා 60 අවුරුද්දක් යනකම්. පළවෙනි අවුරුද්ද දෙවැනි අවුරුද්ද කොහේ ගෙවන්නද කොහොම ගෙවන්නද? අපිත් ගෙවුව හැටියට තමයි ගෙවලා තියෙන්නේ. සංසන්දනය කරලා බලනවා. පුංචි දරුවෙක් වාගේ අම්මා කෙනෙක්ගෙන් කිරි බීලා. ඉතින් අඬනකොට නලෝලා. ඉතින් අර පොල් කට්ටේ වතුරක් කරලා හරි කමක් නැහැ. ඔළුවට වතුර ටිකක් කරලා හරි පොඩි එකා උඩුහුරුව දාන එක නාවලා. අර මර පුත්‍රාගේ දෙන හොදලා ඉදා පටන් ගත්ත ගමන් එහෙම පොඩි එකෙක්ම තමයි ආවේ. ඒ කාලේ ගෙවලා තියෙනවා. ඉතින් බැරි වෙනකොට අඬනවා මිසක් වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එහෙම අවස්ථාවක් ගත කරලා. අනිසාරේ සෙල්ලම් වයසට ඇවිදලා හිටන් ඉතින් සෙල්ලම් වයස තුල කරපු කටයුතු එහෙම කරලා. ඉතින් එතන පටන් සන්තෝෂ වෙන්න සතුටු වෙන්න මොනවද ඕන කරන්නේ. ඒකර දඟලලා පොර කණියා පොර කාලේ ක්‍රමක්‍රමයෙන් හැදිලා ආසා කරන වෝනිකෝ සෙල්ලම් බඩු ඌවා එකතු කරගෙන ඊට පස්සේ අනිසාරේ පොත්පත් අරින්න ඉස්කෝලේ යන කාලේ එහෙම ගිහිල්ලා දුක් විඳලා ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන හරියට මහා ලොකු දෙයක් අල්ලන්න වාගේ දඟලලා උඩපැනලා බහු කාලයක් එනකොට ටිකෙන් ටික තණ්හාවත් වැඩිලා ඒ පැත්තෙන් දඟල තණ්හාවෙන් කරලා තියෙන වැඩක් කරලා ඊර්ෂ්‍යාවෙන් කරලා ඊර්ෂ්‍යා කරනවා නම් කරලා එහෙම නැත්නම් හොඳ වැඩ නම් හොඳ වැඩක් කරලා ඔක්කොම මොනවා හරි කොලා හිතලා කියලා කරලා හිතනවා කියනවා කරනවා කියන එක තමයි ඔක්කොම කළේ මේ සංඛාර වලින් කරු වැඩ පිළිලා කොහොම කෙරුණා මෙන්න සංඛාර වෘතයක් ඉතින් මෙහෙම කරලා මොනවද වෙනවා බලාපොරොත්තු වෙන්නේ මට මේ තත්ත්වෙටපත් වෙන්න ඕනේ මම මෙහෙම ඉන්න ඕනේ මගේ කියලා මෙහෙම දෙයක් තියෙන්න ඕනේ මම මගේ හැදුවගල ගැහුවා මම මෙහෙම ඉන්න ඕනේ මම මේ තත්ත්වෙටපත් වෙන්න ඕනේ මට මේ දේවල් මගේ කියලා මගේ වස්තුව මගේ ගේ දොර කියලා තියෙන්න ඕනේ මට කියලා ඉන්න තැනක් තියෙන්න ඕනේ මේ ආදි වශයෙන් මම මගේ දිහා ගොඩ ගහලා දැන් මොකද්ද කියන්නේ ඔක්කොම කරලා ඉවරලා හිටන් මල කඳ දැන් කොහොම මම හොයාගත්තේ දැන් මම හොදට ඉන්න ඕනේ කිව්වා මල කඳ දැන් මේ කුණු වෙන්න යන එකක් දැන් තියෙන්නේ මේක තියෙන එකක් නෙවෙයි මගේ කිව්වා දැන් කාට හරි තියලාද හිතාගත්තේ මගේ කියලා දැන් කාටද මගේ උනේ එනම් කෝ සංස්කාර උතේ හැටි යෝක තමයි මෙච්චර කාල දඟලලා පොර කෑව මම මගේ හදන්න මම හදා ගන්න බැරි නා මගේ කියා ගන්න බැරි නා දෙකම අයිති නැති වුණා අවසානයේ එන සංස්කාර උතේ නිසිද අනිසිද අන්න බලන්න මේ වැඩ පිළිවෙල තුළ බලාපොරොත්තු වෙච්ච සතුට බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණාද මෙයාට එහෙනම් මෙයා මෙච්චර කාල මේ කරලා තින්නේ මම මගේ ගොඩ ගහන්න හදපු වැඩ පිළිවෙල නිසි එකක්ද අනිසි එකක්ද අනිසි වැඩ පිළිලක් මිසක් මෙයා මේකේ කොච්චර දැඟලුවත් බැරි දෙයක් කරන්න බැරි දෙයක් කරන්න මම කරන්න බැරි දෙයක් මම කරගන්න මගේ කරන්න බැරි දෙයක් මගේ කරගන්න කරපු අපරාධ කොච්චර ඇද්ද දඟලපු දැඟලිලා කනුට කරපු නොයිකාකාර වංචා හොරමර කොච්චර ඇද්ද මේ සියල්ලම කරලා තමන්ගේ බඩවලායන් තමන් ලොකු වෙන්න හදලා අද බැරුව මැරලා ඉන්න උතේ හැටි මේකනේ මෙන්න මේ සංකාර උතේ කියන එක හිතලා කියලා කරලා තියෙන ඔය ටික කරගන්න දඟලලා තියෙන ඔක්කොම කරලා තියෙන්නේ අවසානයේ මරණයෙන් කෙලවර වෙතෙන්නකම් විතරයි. ওই ටික වෙන බව දන්නේ නැහැනේ. දැන් නම් මට තේරෙනවා
ඔය කරන ඒවා අවසානයේ උතරින් ඉවරයි. එහෙනම් ඊර්ෂ්‍යා කරපුවා, ක්‍රෝධ කරපුවා, වෛර කරපුවා අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක වද විදවන්නේ හිටින කර්ම වේගයක් නැහැත් කරගත්තා ඉන්නේ. අයිති කරගන්න ගිහිල්ලා බැරි දියක් අයිති කරගන්න ගිහිල්ලා බැරි දියක් මම කරගෙන උත්සාහ කරලා ලොක් කරගන්න ගිහිල්ලා වැඩක් නැති දියක් කරන්න ගිහිල්ලා කරගත පාප කර්ම වල දින පැත්තක. දැන් ඔය කවදා ගෙවලා ඉවර කරන්නද? මම කරගන්න හැදුවා ඒක බැරි වුණා. මයි කරගන්න හැදුවා ඒකත් බැරි වුණා. මම කරගන්න මයි කරන්න පව් ගොඩ අරගෙන ඉවරට අනිසි වැඩක් කරගෙන යන්න තැනටපත් කරගත්තා. ඕකද මේ සත්‍යය කරන්නේ. මිනිස්සු ඒ වෙලාව ඉපදිලා. ඔන්නෝක බලපුවා පේනවා. මේ උපාද වය ධර්මතාවයේ හැටි. මොනවද උපද්දා ගන්න හැදුවේ? පොදදී රැක ගන්න උපද්දා ගන්න හැදුවා. වය ධර්මයක්ම ගොඩ ගහගත්තා. දෙපැත්තකින්. හදන්න හදුවකට වෙනසිලා ගියා. මෙච්චර ගොඩ ගහගත්තේ වත් විනාශෙලා ගියා. ඔය උපාද වය ධර්ම මිසක් වෙන ගන්න දෙයක් ඕකේ නෑ. ඉතින් මෙහෙම දේවල් උපද්දවන්න ගත්තොත් සදාතනිකව පවත්වාගෙන ඉඳ හැදුවලා හැම වෙලේම නැති වෙලා යනවා. උපද්දිත්වා නිරුද්ධං. ඉතින් මෙහෙම එකද මේ ලෝකේ කියන්නේ. මේක ගමන සංසිඳිලා මේකෙන් කෙලවරක් වුණා නම් මේකේ උපදින්නේ නැතුව මේ කරදරින් නිදහස් වෙලා මේ අසහනින් නිදහස් වෙලා ගියා නම් මොන හරියක් ගන්න මේ සතර ගමන යනවද? මේක මේෙම නතුරුනා නම් අන්න ඒක තමයි නිවන් සුවය. එදාට දුක නිදහස්. ඕක සිහි කරන්න කියලා නිතරම තේ සංගූප සමෝ කිව්වේ මෙන්න මේ නිසා මේ සකස් කරන්නා උදෙන් සංසිඳිලා යනවා නම් මෙන්න මේකයි සුවය. ඉතින් ඕක නිතර සිහි කරන්න ඕනේ.